පෝර ගන්න විදියක් නැහැ. පෝරේ සල්ලි බැඳලා තියෙනවා පෝර නැහැ තාම. කවදා දෙනවද දන්නේ නැහැ. දැන් මේ ගොවි වලට මේ පෝර දැන්නේ යූරියා මිටියක් ගෙනාවා රුපියල් 17800යි. මට පෝර මිටියක් ගෙනාවා රුපියල් 10500යි. මෙහෙම පෝර ගහලා මෙහෙම ගොවිතැන් කළා අපිට ලැබෙන්නේ මොනවද? ඊළඟට යූරියා 17800යි. ඊළඟට බණ්ඩි පෝර කීයක් වෙයිද දන්නේ නැහැ. අපි සල්ලි බැඳලා තාම පෝර නැහැ. ආණ්ඩුවෙන් නම් කියන පෝර තියෙනවා කියලා. කොහෙද දන්නේ මේ පෝර තියෙන්නේ? පෝර තියෙන ඕන හැටි වැඩි මිල කඩේට ගන්න. රජය දෙනවා කිව්වට සාහනදායි පෝර. අපිට පෝර නැහැ. අපිට මේ විදිහට ගොවිතැන් කළා ගෑයක් ගන්න බෑ. මේ අපිට වහ කාලා කැලේකින් ගන්න වෙන්නේ. මෙහෙම ගොවිතැන් කළා. අමල් කරුණාරත්නලා කිව්වේ කොහමද? අම්මේ ගොවියා රජ කරුණා කිව්වා. අද රජ නෙමෙයි අද ගොවියා බලු කරලා තියෙන්නේ. නැක් ගහන අපරාධ. ඔවුන්ට මහ පොළොව නුහුල්ලන මම කියන්නම් කෙලින්ම මේ අකුණු ගහන වැහි වෙලාවක එළියට එහෙම බයින්න බෑ. එළියට එහෙම බයින්න පාට අද වැහි වෙලාවක වාහනේවත් පාරේ යන්නත් එපා. එන පටයක් පාත් වෙයි ඈ. පොඩ්ඩක් කල්පනාවෙන් ජීවිතය ගත කරන්න.